ඔයගොල්ලන්ට මතකයි නේද මේ චරිතයක්? කවුද බං චරිතේ? ඇයි බං චරිතේ බං රාජිත කිඹුල් රාජිත අත්අඩංගුවට ගන්නා බවට ඊයේ අධිකරණයේදී දැනුම් දුන්නා. ඒ දැනුම් දීම අත්අඩංගුවට ගන්නා බව කලින් අනුර කුමාර සහෝදරයා එවකට පාර්ලිමේන්තුවේ හෝ පිටදී පැවැත් වූ කතාවන් වලදී යම්කිසි පුද්ගලයන් ගැන වචනයක් කිව්වද ඒ කතා කරපු සියල්ලම ඔන්න මතක තියාගනිලා නිකං ආවට ගියාට එදා කිව්වේ නෑ. හොඳේ ඒ කියපු ඒවා ඔක්කොම බඩු ළඟ තියාගෙන තමයි සාක්ෂි සියල්ල අතේ තියාගෙන තමයි කිව්වේ තොපි හොරු කියලා. තොපි වංචනිකයෝ. තොපිට දඬුවම් දෙන ලිස්ට් එක තමයි එදවසේ ඉඳලා වරින් වර අනුර කුමාර සහෝදරයා ප්‍රකාශ කරේ. දැන් ඒව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔගොල්ලෝ කලින් වැඩසටහනෙත් දැක්කා නිශාන්ත වික්‍රමසිංහ කාලකන්‍යා ගැනත් වරින් වර කිව්වා අනුර කුමාර සහෝදරයා වකට මීට අවුරුදු 11කට ඉස්සෙල්ලා වේදිකාවක් කිව්වා මුන් මැලේසියාවේදී ෆ්ලයිට් හරවන් අහපු විදිය උන්ට ඕන විදියට ඒ කරපු දේවල් කිව්වා. ඉතින් ඒ නිසා ඔය සෙට් එකට පොඩ්ඩක් අනුර සහෝදරයාගේ පෙර කතා වස්තුන් පොඩ්ඩක් රිවයින්ඩ් කරලා බලපල්ලා. YouTube අවකාශයට ගිහිල්ලා පොඩ්ඩක් බලපල්ලා. ඒ වෑම් උඹලා නම් තියෙනවා. උන්ට බඩු බනිස්ප තමයි. දැන් රාජිතගේ කතන්දරේ කියනකොට රාජිත අත්අඩංගුවට ගන්නවා. කිරින්දේ වැලි කැණීම් විදේශ සමාගමකට කුණු කොල්ලයට දීලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව කිරින්ද දීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් අත්නෝමතික හා අනීතික ආකාරයෙන් කුණු කොල්ලයට කොරියානු සමාගමකට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්පාලි මහත්මියට ඊයේ දැනුම් දීලා තියෙනවා. මේකේ වැඩි විස්තරේ තියෙනවා. එවකට පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක සහෝදරයා කරපු කතාවකොත් එක්කම දෙයන් අපි. ගරු කතානායකතුමනි රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඕනෑම රෝහලකට බෙහෙත් ගන්න ගියපුවාම සියලු බෙහෙත් සහ සියලු පරීක්ෂණ රෝහල් වලින් කෙරෙනවා කියලා. එතකොට තව එකක් කියන මතක් වෙනවා. දැන් ගොඩක් ඔය කාලකන්ණි දේශපාලඥයෝ අපේ දේපල හූරගෙන අපේ රටින් සාරය හූරගෙන මුදල් හම්බු කරලා සමහර උන්ගේ නම් වලට නෙමෙයි ගත්තේ අත්පත් කරගෙන තියෙන ඉඩම්ද ඩිපොසිට්ද ඒවා. මේ රාජිත හම්බු කරපු දේවල් රාජිත නැවුත් තියනවා කියලා කියනවනේ. අපි දන්නේ නැහැ ඒක. තියනවා කියලා කියනවා මිනිස්සු. එතකොට මේ කිඹුල් රාජිත අත්පත් කරගත්තේ දේපල සමහර දේවල් එක එකාගේ නම් වලට ලියලා තියෙන්නේ. ඒ බලය තියෙන